අයිබන් පුතේ හැමෝටම ඉතින් අපි ඔන්න 2027 වන්දියේ කිව්වා වගේම මුල ඉඳන් පටන් ගන්න පුතේ පන්ති අපි ඔන්න අද පටන් ගන්න තීරණය කරා. ඉතින් ඔන්න ඔව් හරි. මුලින්ම පුතේ ඔන්න දැන් ඔයාලගේ ප්‍රශ්න පුතේ ඉකෝන්නේ. ඒතර ප්‍රශ්නේ ඉකෝන් වෙද්දී දැන් ඉකෝන් කවුද මේ ඉගන්නන්නේ? ඔයාගේ ලෙඩේ තමයි පුතේ ඉකෝන්. ඒතර මේ ලෙඩේට ඉන්න ડોක්ටර් ගැන පුතේ පොඩ්ඩක් දැනගන්න බෑ. ඒ නිසා මං ගැන චුට්ටක් පුතේ කියලා ඉන්නම්. ඒතකොට අපි ඊට පස්සේ පන්ති පටන් යන්න පුළුවන්. හරි. මං ගැන පුතේ මං කියනවා නම් 2010 පුතේ ශිෂ්‍යත්වයේ ලියලා ශිෂ්‍යත්වයේ පාස් වෙලා මම ඔන්න උසස් පෙළ කරනවා පුතේ අම්පාරේ ගාමිණී මහාවිද්‍යාලය. ඒතර සාමාන්‍ය පෙළ කරනවා අම්පාර ගාමිණී මහාවිද්‍යාලය. ඒතර සාමාන්‍ය පෙළ පුතේ කළා 2015 ඔව් 2016 සාමාන්‍ය පෙළ කරලා පුතේ ඒ 6 සීතුනක් අරගෙන 2019 2019 පුතේ A level කරලා 2019 A level කරලා පුතේ ඒ තුනක් අරගෙන ලංකාවෙන් 761 වෙලා කොමර්ස් කරලා පුතේ 9ට යන්න පුළුවන් හොඳම කැම්පස් එක ජයවර්ධනපුර කැම්පස් එකට යන්න පුළුවන් වුණා. හරිද? ඒතර දැන් කැම්පස් එකෙන් අවුට් වෙලා මේ ළඟදී තිබුණා 51 වෙනි උපාධි ප්‍රදාන උත්සවය. ඒතර ඒකට සම්බන්ධ වෙලා පුතේ මම ඔන්න උපාධිය අරන් එවිලා තියෙනවා. ඔයාලට දැන් ගන්නනේ එවිලා තියෙනවා. හරි. ඒතර පුතේ දැන් ඔන්න අපි 27 ළමයිට මුල ඉඳන් පුතේ පටන් ගන්න ඉකෝන් පන්තිය අද ඉඳන් පටන් ගන්නවා. හරි. එහෙනම් මම හිතනවා මං ගැන කිව්වා ඇති කියලා හිතනවා අපි මෙතන යාට වැඩේ කරන් යන්න. හරි. වැඩේ පටන් ගන්න කලින් පුතේ තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ළමයිට හිතෙන්න පුළුවන් දැන් වෙනත් පන්ති පුතේ පටන්ගෙන මාස 3ක් ඉවර වෙලා තියෙනවා. නේ? දැන් වෙනත් පන්ති පුතේ පටන්ගෙන මාස 3ක් ඉවර වෙලා තියෙනවා. එතකොට අපේ පන්තිය දැන් මාස 3ක් පුතේ පරක් වෙලා තමයි පටන් ගන්නෙ. එතකොට විභාගයට කලින් සිලබස් ඉවර කරලා කියලා පුතේ වට ප්‍රශ්නයක් තියෙනවනේ. හරි. පටන් ගද්දී පුතේ වෙන වැඩ ඔක්කොම තරම් කලින් මම මුලින්ම කියනවා. ඔයාගේ පුතේ විභාගයට මාසයක් තියලා පුතේ මම අනිවාර්යෙන්ම ෆුල් සිලබස් ඉවර කරනවා. ඒක පන්තියේ එක ළමයක් හිටියත් ළමයි 10 දෙනෙක් හිටියත් පුතේ කී දෙනෙක් හිටියත් අපි මේ පන්ති ඉවර වෙනකම්ම ඔන්ලයින් පන්ති යනවා. හරි. මේ පුතේ ඕන තව උදාහරණයක් කියන්න 2026 පන්තිය. 2026 පන්තිය පුතේ මම පටන් ගද්දී මාස 3ක් පරක් වෙලා පටන් ගත්තේ. මේ වෙද්දි පුතේ අම්පාරේ ගොඩක්ම පුතේ පාඩම් කරන්න තියෙන්නේ මගේ ඉකෝන් පන්තිම අම්පාර දිස්ත්‍රික්කේ උගන්වන්න තියෙන්නේ. ඒ නිසා බය වෙන්න එපා. ඔයාලට පුතේ මාස 3ක් පරක් වෙලා අපි පන්ති පටන් ගත්තේ පුතේ අපි ගානට මාසයක් කලින් සිලබස් එක paper class, theory class, revision class ඔක්කොමත් එක පුතේ ගානට ඉවර කරනවා. හරි. මම හිතනවා අපි වැඩි අපි ගැන කතා කරන්න ඕනේ නැහැ. ඒ නිසා අපි මුලින්ම වැඩේට බහිමු. හරි. 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 ආර්ථික විද්‍යාව. ඔන්න පුතේ නම් දැන් අපි ආර්ථික විද්‍යාව තමයි ඉගෙන ගන්න යන්නේ. මෙන්න මේ ආර්ථික විද්‍යාව කියන විෂය පුතේ හැදිලා තියෙන්නේ ආර්ථිකයේ ධන විද්‍යාව. මම නිකන් මෙහෙම ලියන්න කිව්වොත් එම ආර්ථිකය ධන විද්‍යාව. මෙන්න මේ පුතේ ආර්ථිකය සහ විද්‍යාව කියන වචන දෙකේ එකතුවෙන් තමයි පුතේ මෙන්න මේ ආර්ථික විද්‍යාව හැදලා තියෙන්නේ. එතකොට ඔයා දැන්ටමත් පුතේ මෙන්න මේ විද්‍යාව කියන එක දන්නවා. චූටි කාලේ ඉඳන් පරීක්ෂණ කරලා, නිරීක්ෂණ කරලා, නිගමන කරලා තමයි දැන් මෙතන ඉන්නේ. නේ? ඔය චූටි කාලේ කරපු පරීක්ෂණ නිරීක්ෂණ දැන් අපිට ආයෙ මතක් කරන්න ඕනේ නැහැ කියලා තමයි මම හිතනවා. ඔයාලා ඒව දන්නවා. නේ? එතකොට විද්‍යාව කියන පුතේ වචනේ වල චුට්ටක් හරි තේරුම දන්නවා. හරිද? මම අහනවා පුතේ ඔයාගෙන් ඔයා මෙන්න මේ ආර්ථිකය කියන වචනේ පුතේ තේරුම දන්නවද? මෙතන පුතේ එක ළමයට හරි පුළුවන් නම් ආර්ථිකය කියන වචනේ තේරුම පුතේ දන්නවද? මම දන්නවා පුතේ ඔයාගෙන් ආර්ථික විද්‍යාව නිර්වචනය පුතේ ඇහුවා නම් ඔයා අනිවාර්යෙන් ගීරව් ටික වගේ කියනවා. මම දන්නවා. හැබැයි පුතේ මම අහනවා මොකක්ද පුතේ මේ ආර්ථිකයක් කියලා කියන්නේ? මම හිතනවා පුතේ ගොඩක් ළමයි මෙන්න මේක දන්නේ නැහැ. හරිද? හරි. එහෙනම් ආර්ථික විද්‍යාව පුතේ ඉගෙන ගන්න කලින් අපිට සිද්ධ වෙනවා මොකද්ද මේ ආර්ථිකය කියන එක පුතේ ඉගෙන ගන්න. හරි. මම නිකන් පුතේ අහනවා ඔයාට මෙන්න මේ ආර්ථිකය කියන වචනේ ඇහිච්ච තැන් ටික. පුරා නිකන් chat එකට දාන්න බලන්න නිකන් ඔයාට ආර්ථිකය කියන වචනේ ඇහිච්ච තැන් ටික චුට්ටක් දාන්න බලන්න. ආර්ථිකය. ඔය ප්‍රවෘත්ති කියන වෙලාවට නේ ප්‍රවෘත්ති යන වෙලාවට ඔය පොඩ ටීවී එක ගාවින් පුතේ වා ගිහලා තියෙනවා නම් ඔයාට අනිවාර්යෙන් මෙන්න මේ ආර්ථික කියන වචනේ පුතේ සෑහෙන ඇහෙලා තියෙනවා.
ඔයාට ඇහිලා තියෙනවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වෙමින් පවතිනවා. ඊට පස්සේ ඉන්දියාවේ ආර්ථිකය වර්ධනය වෙමින් පවතිනවා. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය වර්ධනය වෙමින් පවතිනවා. යුක්‍රේනයේ ආර්ථිකය පිරිහෙනවා. ඉන්දියාවේ ආර්ථිකය පිරිහෙනවා. මෙන්න මේ පුතේ ඔයාට ඇහිලා තියෙනවද? හරි. දැන් ඔයාට හිතෙනවා එහෙනම් මේ රටකටද ආර්ථිකය කියලා කියන්නේ. මේ රටකටද මේ ආර්ථිකය කියලා කියන්නේ. ඊට පස්සේ ඔයාට ඇහෙනවා පුතේ ඔන්න ශ්‍රී ලංකාව කියන ආර්ථිකය ඇහෙනවා. ඔයා හිතනවා එහෙනම් මේ ආර්ථිකය කියලා රටකට තමයි. ඔයා හිතාගත්ත රටක් තමයි මේ ආර්ථිකය කියලා කියන්නේ. හරි. ඊට පස්සේ පුතේ ඔයාට ඔහොම ඇති තව චුට්ටකින් ඇහෙනවා කොළඹ ආර්ථිකය. ඔයාට ඇහෙනවා අම්පාරේ ආර්ථිකය. ඔයාට ඇහෙනවා නුවර ආර්ථිකය. අන්න පුතේ දැන් ඔයා හිතන් හිටියා රටකට තමයි මේ ආර්ථිකය කියලා කියන්නේ. හැබැයි පුතා ඔයාට ඇහෙනවා රටේ තියෙන පොඩි පොඩි කෑලි වලටත් මේ ආර්ථිකය කියලා කියනවා. එහෙනම් පුතේ ඔයාට ප්‍රශ්නයක් තියෙන්න ඕනි රටකටද මේ ආර්ථිකය කියලා කියන්නේ රටේ කෑල්ලකටද ආර්ථිකය කියන්නේ. අන්න පුතේ ඔයාට දැන් දන්නේ ආර්ථිකය කියන එක දන්නේ නැහැ. ඒ නිසා පුතේ අපි බලමු මොකක්ද මේ ආර්ථිකය කියන්නේ. හරි. හරි. ඔන්න දැන් ඔයාට ප්‍රශ්නයක් තියෙනවා රටක්ද මේ ආර්ථිකය කියලා කියන්නේ එහෙම නැත්නම් රටේ කෑල්ලක්ද ආර්ථිකය කියන්නේ. හරි. ආර්ථිකය කියන්නේ පුතේ ගැඹුරු සංකල්පයක්. මේ නිසා මම මෙහෙම කියනවා. අපි පුතේ ආර්ථිකය මේක කියන එක ගන්නකො. මේක තමයි ආර්ථිකය. හරිද? ඔව් මම ලියනවා මේක තමයි නේද? ආර්ථිකය. මේක තමයි ආර්ථිකය. හරි. අපි දැන් බලනවා පුතේ ආර්ථිකය කියන එක පුතේ එකපාරට ඉගෙන ගන්න අමාරුයි. හරිද? අපි කියනවා මෙන්න මේ ආර්ථිකය පුතේ හැදිලා තියෙන විදිය දැන් අපි ඉගෙන ගන්න යනවා. හරි. මම මේව කියනවා. හරිද? අපි දැන් ඕන ශ්‍රී ලංකාවේ ආර්ථිකය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය නම් පුතේ අපි මේ කතා කරන්නේ. හරි. මම මෙහෙම කියනවා. ඔන්න ඔයා උදේට මේ ඉන්න ඔයා. හරිද? මේ ඉන්නේ පුතේ ඔයා. ඔයා යනවා ඔයාගේ ඉස්කෝලේට. දැන් අද ඉස්කෝලේ ගිහිල්ලා ඉන්නේ නැතිනේ. එතකොට දැන් සඳට ආයිතුවා පුතේ ඉස්කෝලේට යන්න ඕනේ. හරි. ඔන්න මේ ඔයාගේ ගෙදර ඉඳන් මේ ඔයා ඉන්නවා. ඔයා පුතේ ඉස්කෝල් එකට යන්න ඕන. හරිද? අපි බලමු පුතේ ඔයා ඉස්කෝලේට යද්දී ඔයාට හම්බ වෙන දේවල් මොනවද කියලා. හරි. දැන් ඔන්න මට මතකයි අර පොඩි කාලේ මට නම් කිලෝමීටර් 20ක් වගේ තිබ්බා ඉස්කෝලේට යන්න. ඒතර 6 වසරේ ඉඳන් 13 වෙනකම් මම පුතේ ටවුන් එකේ ඉස්කෝලේ එකේ. එතකොට මට කිලෝමීටර් 20ක් වගේ තිබුණා. මම නම් මේ වැඩේ කරේ නැහැ. දැන් මම නම් බස් එකේ ගියේ. ඔයා සමහරට තාත්තත් එක්ක යනවා වෙන්න පුළුවන්. බස් එකේ යනවා වෙන්න පුළුවන්. ප්‍රයිවට් වෑන් එකේ යනවා වෙන්න පුළුවන්. කොහොම හරි යන්න පුළුවන් පුතේ. ඔයා හිතන්න ඔයා කොහොම හරි දැන් මේ වෙලාවේ ගෙදර ඉඳන් බස් එකේ ඉස්කෝලේට යනවා. තාත්තත් එක්ක යන්න පුළුවන්. ඔයා මේ වෙලාව හිතන්න පුතේ ඔයා බස් එකේ ඉස්කෝලේට යනවා. හරි. ඔයා පුතේ මෙහෙම ඉස්කෝලේට යද්දී ඔයාට මොනවද හම්බ වෙන්නේ? දැන් මට මතකයි අපේ නම් පුතේ අපේ යාළුවෙක් හිටියා. හරිද? මම නෙවෙයි. මම එහෙම නැහැ. මූ පුතේ බස් එකේ යන ගමන් කරන්නේ බලාගෙන ඉන්නේ ක්‍රෂ් එකේ ගේ හම්බ වෙනවා. හරිද? එයාගේ ක්‍රෂ් එකක් හිටියා. කොල්ල හැමදාම පුතේ ඉස්කෝලේ යන්නේ උදේම නැගිටලා යනවා. ඇයි ඒ? ක්‍රෂ් එක නැගිටලා කියලා බලනවා. හරිද? ක්‍රෂ් එකේ පුතේ ගේ හම්බ වෙද්දි කොල්ල හැම වෙලේම බලන් යන්නේ ක්‍රෂ් එක දැන් දත් මදිනවද? ක්‍රෂ් එක දැන් තේ බොනවද? ක්‍රෂ් එක දැන් නැගිටලාද? නේ? කී වෙනකන් දන්නේ නැහැ පුතේ. තාම නිදිදාන්නේ නැහැනේ. අන්න පුතා ඔයාට ක්‍රෂ් එකගේ ගේ හම්බ වුණා. දැන් ඔයා ඉස්කෝලේ ඉඳන් පුතේ ගෙදර දැන් ඉස්කෝලේ යද්දි ක්‍රෂ් එකගේ ගේ විතරද පුතේ හම්බ වෙන්නේ. තව පුතේ මේ ඔයා ක්‍රෂ් එකගේ ගේ වගේ පුතේ තව ගෙවල් පුතේ ලංකාව පුරා තියෙනවනේ. අන්න පුතා මෙන්න මේ ලංකාව පුරා තියෙන පුතේ සියලුම ගෙවල් ටික දාලා සියලුම පුතේ පවුල් එකක දාලා අපි හදනවා අංශයක් පුතේ එකට කියනවා කුටුම්බ අංශය. අන්න පුතා ඔයා පළවෙනි වතාවට දන්නේ නැති වචනයක් ඇහුවා. අද තමයි පුතේ එන්නේ කුටුම්බ අංශය. කුටුම්බ අංශය. පුතා අපි කුටුම්බයක් කියලා කියනවා පවුල් එකක වලට. හරිද? එකට වාසය කරන එකම වහලකට එකට වාසය කරන පුතේ පිරිසට අපි කියනවා කුටුම්බයක් කියලා කියනවා. දැන් ප්‍රශ්නයක් එනවා සිංහල වල තියෙනවා විශ්රුත පවුල් තියෙනවා. තව විශ්රුත පවුල් අර ආච්චි සීයා ඉන්නවනම් පුතේ තව නමක් කියනවා. ආච්චි සීයා නැත්තම් තව නමක් කියනවනේ. මේක පුතේ මෙතන පටලවා ගන්න යන්න එපා. මෙතනද ඔයාම හිතා ගන්න එක වහලක් යට එකට පුතේ වාසය කරන පිරිසට අපි කියනවා කුටුම්බයක් කියලා කියනවා. දැන් මේමනේ ඔන්න ඔයා ඉන්නවා ඔයා ක්‍රෂ් එක තාම ඉන්නේ ක්‍රෂ් එක ගෙදර. ඔයාන කසාද බැන්දොත් දෙන්න පුතේ එක වහලකට දාවොත් අන්න එතකොට ඔයාලට කුටුම්බයක් වෙන්න පුළුවන්. ඒතර එක්කනද දෙන්න ඒ කියන්නේ එක්කෙනෙක්ට කුටුම්බයක් වෙන්න බෑනේ. දෙන්නෙක් වෙන්න පුළුවන්. ඒක 3 දෙනෙක්ද 4 දෙනෙක්ද අදාළ නැහැ පුතේ. කී දෙනෙක් හිටියක් පුතේ
එකට වාසය කරනවා කියන එක අපි කියනවා කුටුම්බාංශයක් කියනවා. තේරෙනවනේ? එහෙනම් පුතේ මතක තියාගන්න අපි දැන් කතා කරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය. එහෙනම් පුතා ශ්‍රී ලංකාව තුළ ඉන්න සියලුම පවුල් එකක දාලා පුතේ අපි හදනවා කුටුම්බාංශ කියන එකක් හදනවා. හරි. දැන් ඔන්න ඔයා ගෙදර ඉඳන් ඉස්කෝලේ යනවා. හරිද? දැන් ක්‍රෂ් එකක ගේ වගේ පුතේ ගෙවල් ටික අපිට හම්බ වුණා. මේ අති පුතා ඔයාට හම්බ වෙනව නේද? එක එක පුතේ ව්‍යාපාර කියන ආයතන හම්බ වෙනවා. හරිද? නිෂ්පාදක ගාමන්ට් ෆැක්ටරි හම්බ වෙන්න පුළුවන්. එක එක පුතේ ෆැක්ටරි වලට හම්බ වෙනවා. අන්න පුතා මතක තියාගන්න. ඔයාට එහෙනම් මේ ගමනේදී පුතේ හම්බ වෙනවා ව්‍යාපාර හම්බ වෙනවා. ඒ වගේම පුතා අපි මේ කතා කරන ශ්‍රී ලංකාව ආර්ථික පුතේ ශ්‍රී ලංකාව පුරා පුතේ ව්‍යාපාර තියෙනවා. එහෙනම් පුතා මතක තියාගන්න ශ්‍රී ලංකාව පුරා තියෙන ඔක්කොම ව්‍යාපාර ටික දාලා පුතේ අපි හදන අංශයක් ව්‍යාපාරික අංශය. ව්‍යාපාරික අංශය. හරි. මම සාමාන්‍ය පුතේ එකම දේ පස් පාරක් විතර කියනවා. හරිද? එකම දේ පස් පාරක් කියන්නේ මම හිතන්නේ දැන් zoom එකට ආපු ළමයි ඉන්නවනේ. හරි. එතකොට දැන් නම් zoom එකට ආවේ මුල ඉඳන් අහගන්න. මුල දැන් එකපාරක් පුතේ කියලා දෙනවා. හොඳට අහගන්න. බාගෙට තේරුණා නම් අහගන්න පුතේ හොඳට කියලා දෙනවා. ඔන්න පුතේ අපි කතා කරන්න යන්නේ ආර්ථික විද්‍යාව. හරිද? ආර්ථික විද්‍යාව පුතේ මාතෘකාවේදී අපි විද්‍යාව කියන වචනේ පුතේ අපිට ඇහෙලා තියෙනවා. විද්‍යාවට අපි පොඩි කාලේ පරීක්ෂණ කරා, නිරීක්ෂණ කරා, ඒ තුලින් පුතේ නිගමන වලට ආවා. අන්න පුතා දැන් එනම් විද්‍යාව කියන වචනේ අපි දන්නවා. මම ඇහුවා කාට හරි කියන්න පුළුවන්ද පුතේ ආර්ථිකයේ නිර්වචනය? මම දන්නවා පුතේ 95ක් 90කට පුතේ මේක නිර්වචනය කරගන්න දන්නේ නැහැ. ආර්ථික විද්‍යාව නිර්වචනය කිව්වනම් ගිරෝ ටික වගේ කියනවා. හරිද? දැන් ළමයිට හිතන්න පුළුවන් සමාන සර්කියුලර් පුතේ උගන්වලා තියෙන්නේ ඉක්කොන්න නිර්වචන වලින් එන්න පුළුවන්. බයනද පුතේ ඉක්මනට ටියුට් එක පිටිපස්සෙන් පිටු බලන්න නිර්වචන සෙට් එකම දීලා තියෙනවා. හරිද? ඒ නිසා පුතේ මම සාමාන්‍යයෙන් උගන්වන්නේ පන්ති 100ක් හිටියා 200ක් ද පුතේ ඒ ඔක්කොම තේරෙන විදිහට තමයි පුතේ ටියුට් එක දෙන්නේ. ඒ නිසා බය වෙන්න එපා. නිර්වචන ටික පුතේ සමහර සර් කෙනෙක් මුලින්ම දීලා තියෙන්න පුළුවන්. අපේ ටික ඔක්කොම තියෙනවා. ඔයාලා පුතේ උගන්වන්න ඕන ටික බය නැතුව අඩුවක් නැතුව සියල්ල උගන්වනවා. ඒ නිසා බය නැතුව විශ්වාසයෙන් පුතේ අපිත් එක්ක ඉන්න. හරි. මම කියන දේ පුතේ අපි ඔන්න ආර්ථික විද්‍යාවේ විද්‍යාව කියන කැලේ අපි දන්නවා. එහෙනම් අපි දන්නේ නැති ආර්ථිකය. අන්න පුතා අපි දැන් ආර්ථිකය කියන්නේ එහෙම ලොකු සංකල්පයක්. මම කිව්වා රටකටත් ආර්ථිකය කියනවා රටේ තියෙන පොඩි කැලේකටත් ආර්ථිකය කියනවා. එහෙනම් පුතේ ඔයාලට ප්‍රශ්නයක් කියනවා ඇත්තටම රටත් ආර්ථිකය කියන්නේ රටේ තියෙන පොඩි කැලලක්ද මේ ආර්ථිකය කියන්නේ? අන්න පුතා එහෙනම් අපි බලනවා මේක නම් ශ්‍රී ලංකාව මේක හැදිලා තියෙන්නේ කොහොමද? අන්න පුතේ එකපාර ආර්ථිකය කියන වචනේ තේරුම් ගන්න බෑ. ඒ නිසා අපි බලනවා ආර්ථිකය කොහොමද හැදිලා තියෙන්නේ. අන්න පුතා මම කිව්වා ආර්ථිකයේ ඉන්නවා එක කණ්ඩායමක් තමයි පුතේ පවුල් ලේඛක. මෙන්න මේ පුතේ පවුල් ලේඛක ඔක්කොම ටික දාලා අපි හදන අංශයක්. ඒකට අපි කියනවා කුටුම්බ අංශය. පවුල් වලට කියන පුතේ තවත් නමක් තමයි කුටුම්බ අංශය. තව පුතා තියෙනවා මේකේ ව්‍යාපාර තියෙනවා. මෙන්න මේ ඔක්කොම ටික දාලා පුතේ අපි හදනවා ව්‍යාපාරික අංශය. මම හිතනවා මෙච්චර වෙලා කරපු ටික තේරෙන්නේ නැති. අන්න පුතේ දැන් ඔය අර වගේම ගෙදර දන් යනවා ඉස්කෝලේට. මේ අති පුතේ ඔයා හිතන්න ඔන්න ඔයා යන්නේ පාරේ. මේ පාර පුතේ කාටද ආයිති? පාර ආයිති රජයට. ඊට පස්සේ ඔයා යද්දි හම්බ වෙනවා මහජන බැංකුව. මහජන බැංකුව පුතා කාටද ආයිති? රජයට. ඔයා යද්දි හම්බ වෙනවාට ජපුර කැම්පස් එක හම්බ වෙනවා. ජපුර කැම්පස් එක පාස් කරලා ඉස්කෝලේට යන්නේ. අන්න පුතා කාටද මේ කැම්පස් එක ආයිති? රජයට. අන්න පුතේ ඔයා මෙහෙම ආයතන කීපයක් පහු කරන් පුතා එනවා ඉස්කෝලේට. දැන් ඉස්කෝලේ පුතේ කාටද ආයිති? ඉස්කෝලේ ආයිති කාටද? ප්‍රින්සිපල්ට. මෙහෙමයි. දැන් ප්‍රින්සිපල් හිතන් ඉන්නවා ප්‍රින්සිපල්ට ආයිති කියලා. හරිද? ඇත්තටම ඉස්කෝලේ ආයිති කාටද? රජයට. අන්න පුතා ඔයා මේ යන ගමනේදී පුතේ ඔයාට හම්බ වෙනවා රජයට ආයිති ආයතන. මෙන්න මේ පුතේ රජයට ආයිති ඔක්කොම ටික දාලා අපි හදනවා රාජ්‍ය අංශය. රාජ්‍ය අංශය. අන්න පුතා දැන් අංශ තුනක් හරි ආර්ථිකය ඇතුලේ තියෙන කොටස් තුනක් හරි. තව පුතේ කණ්ඩායමක් ඉන්නවා. තව කණ්ඩායමක් ඉන්නවා. අපි දැන් කතා කරේ ශ්‍රී ලංකාවේ කියන ආර්ථිකයනේ. මෙන්න මේ පුතේ ශ්‍රී ලංකාවේ ඉන්නවා ශ්‍රී ලංකාවට බලපෑම් කරන හැබැයි ඉන්නේ වෙනත් රටවල. අපිට පුතේ මේ කට්ටිය ගොඩක් ওই කොළඹ නම් ගොඩක් ඉන්නවා. නැත්නම් ওই බීච් සයිඩ් එකට ගියාට පස්සේ සෑහන දැක් ගන්න පුළුවන්. අන්න පුතා ශ්‍රී ලංකාවට බලපෑම් කරන පිටරට කට්ටිය ඉන්නවා. මේ ඔක්කොම අපි ගන්න කියන පුතේ විදේශ අංශය කියලා කියනවා. අන්න පුතා අපි දැන් නොදන්නා පදයක තේරුම හොයන් යනවා.
නොදන්නා පදේ තමයි ආර්ථිකය. ආර්ථික කියන පුතේ මං කිව්ව පුළුල් සංකල්පය. මේක පුතේ එකපාර තේරුම් ගන්න බෑ. ඒ නිසා අපි බැලුවා කොහොමද මේ ආර්ථිකය ඇදලා තියෙන්නේ. අන්න පුතා ශ්‍රී ලංකාවේ ආර්ථිකය නම් පුතේ ශ්‍රී ලංකාවේ පුරා ඉන්න පවුල් එකක දාලා පුතේ අපි හදනවා කුටුම්බාංශය. ශ්‍රී ලංකාව පුරා ඉන්න පුතේ ව්‍යාපාරික දාලා අපි හදනවා ව්‍යාපාරික අංශය. ශ්‍රී ලංකාව පුරා ඉන්න පුතේ රාජ්‍යාංශය ආයතන දාලා අපි හදනවා රාජ්‍යාංශය. ශ්‍රී ලංකාවට පුතේ සම්බන්ධ ශ්‍රී ලංකාවට බලපෑම් කරන විදේශිකයෝ ටික දාලා පුතේ අපි හදනවා විදේශීය අංශය. හරි. එහෙනම් මාත් එක්ක නම් පුතේ කටකරු කරගන්න මාත් එක්ක ඉදිරියට කියන්න කොහොමද පුතේ ආර්ථික ප්‍රධාන කණ්ඩායම් හතරක් ඉන්නවා කුටුම්බ ව්‍යාපාර රජය විදේශ කුටුම්බ ව්‍යාපාර රජය විදේශ මාත් එක්ක කියන්න කුටුම්බ ව්‍යාපාර රජය විදේශ කුටුම්බ ව්‍යාපාර රජය විදේශ අන්න පුතා ඉන්න පවුල් ඔක්කොටම අපි කියනවා කුටුම්බාංශය තියෙන ව්‍යාපාර ඔක්කොටම අපි කියනවා ව්‍යාපාරාංශය ඔක්කොම පුතේ රාජ්‍යාංශ ආයතන වලට අපි කියනවා රාජ්‍යාංශය විදේශික ඔක්කොම පුතේ අපි විදේශ අංශය. දැන් පුතේ ඔන්න ශ්‍රී ලංකාවේ ආර්ථිකය. අන්න දැන් පුතේ මේ කොළඹ ආර්ථිකය කිව්වා. එහෙනම් පුතා කොළඹ දිස්ත්‍රික්කේ ඉන්න ඔක්කොම පවුල් ටික දාලා පුතේ ඔක්කොම ව්‍යාපාර ටික දාලා කොළඹ තියෙන පුතේ ඔක්කොම රාජ්‍යාංශීය ව්‍යාපාර ටික දාලා ඊට පස්සේ කොළඹ තියෙන පුතේ කොළඹට සම්බන්ධ ඔක්කොම විදේශ ටික ගත්තාට පස්සේ පුතේ ඒ තමයි කොළඹ ආර්ථිකය. අපි පුතා අම්පාරේ ආර්ථිකය කියලා කිව්වොත් පුතේ අම්පාරේ තියෙන ඔක්කොම පවුල් එකක අම්පාරේ ඉන්න ඔක්කොම ව්‍යාපාර ටික අම්පාරේ තියෙන ඔක්කොම රාජ්‍යාංශීය ආයතන ටික අම්පාරට සම්බන්ධ විදේශිකයෝ ටික දාලා පුතා අපි හදනවා ඒකට අම්පාර ආර්ථිකය කියනවා. අන්න පුතා ඔයා ගම පුතේ මම දන්නේ නැහැ ගම මොකක්ද කියලා. ඔයා ගම හිතන්නකෝ. ඔයා ගම තමයි නාමල්ල. ඔයා ගම තමයි පුතේ නාමල්ල. එහෙනම් පුතා නාමල්ලේ ආර්ථිකය කියලා කියන්නේ පුතේ නාමල්ලේ ඉන්න ඔක්කොම පවුල් එකක වලට ආව පවුල් එකකයි ව්‍යාපාරයි නාමල්ලේ ඉන්න ඔක්කොම රාජ්‍යාංශ ආයතනයි නාමල්ලට සම්බන්ධ ඔක්කොම විදේශිකයෝ ටිකයි. අන්න පුතා එහෙනම් මතක තියාගන්න ආර්ථිකයක් කියලා කියන්නේ පුතේ රටක් වෙන්න පුළුවන් රටේ කෑල්ලක් වෙන්න පුළුවන්. ඒ කියන පුතේ අපි කතා කරන පුතේ කොටසට අදාළ මෙන්න මේ කුටුම්බ ව්‍යාපාර රාජ්‍ය විදේශ කියන පුතේ අංශ හතරේකට අපි කියනවා ආර්ථිකයක් කියලා කියන්න පුළුවන්. ආර්ථිකය ඇතුලේ තියෙන පුතේ මෙන්න මේ අංශ හතරේ එකතු වෙයි. තේරෙනවද පුතේ මම මෙතනින් අහලා මේ ටික තේරෙනවා නම් මට ඉක්මනට එක කියලා chat එකට දාන්න විදිහ මැසේජ් එක. මේ ටික තේරෙනවා නම් මෙතනින් අහලා යන්න පුළුවන්. ඉක්මනට එක කියලා මැසේජ් එකක් දාන්න chat එකට. තව පාරක් කියලා දෙන්න ඕන නම් දෙක දාන්න පුතේ. පුතේ මේ ටික හොඳට තේරෙනවා නම් එක දාන්න. තේරෙනවා මදි වගේ නම් දෙක දාන්න. හරිනේ. හරි මම හිතනවා තේරෙනවා කියලා පුතේ හැමෝටම. එහෙනම් අපි දන්නවා ශ්‍රී ලංකාව කියන පුතේ ආර්ථිකය ඇදලා තියෙන්නේ මෙන්න මේ අංශ හතරේ. ආර්ථිකය කියලා තියෙන පුතේ ඕනෑම ආර්ථිකයක් පුතේ ඒක ඇමරිකාවේ ආර්ථික කිව්වොත් පුතේ ඇමරිකාවේ තියෙන ඔක්කොම කුටුම්බ ව්‍යාපාර රජය විදේශය. ඊට පස්සේ ඉන්දියාවේ ආර්ථික කිව්වොත් පුතේ ඉන්දියාවට අදාළ කුටුම්බ ටික ව්‍යාපාර ටික රාජ්‍යාංශ ටික ඉන්දියාවට සම්බන්ධ විදේශයන් ටික. හරිද තේරෙනවා? හරි. දැන් පුතේ මම මෙහෙම කියලා කියනවා මෙන්න මේ පුතේ ආර්ථිකය තියෙනවානේ ආර්ථික වල පුතේ අංශ හතරක් තියෙනවා කුටුම්බ ව්‍යාපාර රාජ්‍ය විදේශ මම කියනවා පුතා මෙන්න මේ අංශ හතරට තියෙනවා මොනවද අවශ්‍යතා හා උවමනා අවශ්‍යතා හා උවමනා අවශ්‍යතා හා උවමනා තියෙනවා කියලා කියනවා අවශ්‍යතා හා උවමනා තියෙනවා කියලා කියනවා හරි මට නිකම් පුතේ ඉක්මනට ඔයා දන්නේ කියලා අවශ්‍යතා ටික උවමනා ටික පුතේ දාන්න ඔයා හිතන්න ඔයා තාම අවශ්‍යතාව වෙනයි උවමනා වෙනයිද දන්නේ නැහැ කියන ඉතින් නිකන් මම chat එකට දාන්න ඕන ටික අවශ්‍යතා ටිකකුයි උවමනා ටිකකුයි
හරි. මම මේව කියන්නම්කෝ. ඔයා හිතන්න ඔයාට පුතේ ආහාර කියලා අවශ්‍යතාවයක් තියෙනවා. හරිද? ඔයාට පුතේ ආහාර කියලා අවශ්‍යතාවයක් තියෙනවා. ආහාර. තව ඇඳුම්. තව නිවාස. ඊට පස්සේ ආදරය. ඊට පස්සේ කරුණාව. ඊට පස්සේ සෙනෙහස. අන්න පුතා ඔයා තාම දන්නේ අවශ්‍යතාව කියන්නේ එකක්, උමනා කියන එකක් කියලා පුතේ දන්නේ නැහැ කියලා හිතන්න. දැන් ඔයාලා චුට්ටක් ඉගෙනගෙන තියෙන නිසා පුතේ මට මේක අර ඔයාලා හිතන්න අපි මේක දන්නේ නැහැ කියලා පුතේ හිතන්න. හරිද? හරි. එහෙනම් පුතේ ඔන්න මම කිව්වා අවශ්‍යතා හා උමනා ටිකක් කියව පුතේ ආහාර, ඇඳුම්, නිවාස, ආදරය, කරුණාව, සෙනෙහස. ඒ කියන්නේ අපිට ඕනි දේවල් කියලා ගන්නකො. හරි. අපිට පුතා ආහාර ඕන, ඇඳුම් ඕනි, නිවාස ඕනි, ආදරයක් ඕන, කරුණාවක් ඕනි, සෙනෙහසක් ඕන. මෙන්න මේ පුතේ අවශ්‍යතා උමනා ටික මම කොටස් දෙකක් බෙදනවා. මෙන්න මේ අවශ්‍යතා හා උමනා ටික පුතේ මම කොටස් දෙකක් බෙදනවා. එකක් තමයි පුතේ භෞතික අවශ්‍යතා හා උමනා. භෞතික අවශ්‍යතා තව කාණ්ඩයක් පුතේ මම බෙදනවා. මානසික අවශ්‍යතා හා උවමනා. ඔන්න පුතේ එක පැත්තක් මම බෙදුවා භෞතික අවශ්‍යතා හා උවමනා, අනිත් පැත්ත මම බෙදුවා මානසික අවශ්‍යතා හා උවමනා. පුතේ අපි භෞතික අවශ්‍යතාවයක් හෝ උවමනාවක් කියලා කියනවා මොකක් හරි භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනයෙන් අපිට තෘප්තිමත් කරගන්න පුළුවන්. අපිට සපුර ගන්න පුළුවන්. ඒකට පුතේ අපි කියනවා භෞතික අවශ්‍යතා හා උවමනා කියලා කියනවා. හරි. මේ වගේ පුතේ මට කියන්න ඔන්න ඔයාලට පුතේ ආහාර කියලා අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඔයා මොකද්ද කරන්නේ පුතේ? යනවා හිතන්නකෝ සෝම මාමා කඩේ තියෙන අල්ලපු ගෙදර. හරි අල්ලපු වැඩේ තියෙනවා සෝම මාමා කඩේ. අන්න පුතා ඔයාට ඇති වෙනවා ආහාර කියලා අවශ්‍යතාවයක්. ඔයා යනවා පුතේ කඩේට ගිහලා සෝම මාමාගෙන් ඉල්ලනවා අනේ මට කන්න මොනවා හරි දෙන්න ඕක කියනවා. මාමා බලනවා කඩේ තියෙන දේ පුතේ ඔයාට කන්න දෙනවා. අන්න පුතේ එහෙනම් ආහාර කියන්නේ පුතේ භෞතික අවශ්‍යතාවයක් හා උවමනාවක්. ඊට පස්සේ ඇඳුම්. ඔයාලා පුතේ ඇඳුමක් මිලදී ගන්න ඕන. ඇඳුමක් ඕන. ඔයා පුතේ මොකද කරන්නේ? යනවා සෝම මාමා කඩේ නැති වෙන්න පුළුවන්. ටවුන් එකේ කඩේට හරි ගිහලා පුතේ ඇඳුමක් අරන් එන්න පුළුවන්. ඊට පස්සේ නිවාසයක්. ඔයාලා පුතේ සල්ලි තියනවා නම් නිවාසයක් කරන පුතේ නම් සල්ලි දීලා ගන්න පුළුවන්. අන්න බලන්න පුතේ මෙන්න මේ අවශ්‍යතාව වුණා සෙට් එකෙන් පුතේ ඔයාට සමහර දේවල් තියෙනවා පුතේ සල්ලි දීලා මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ සල්ලි දීලා මිලදී ගන්න මෙහෙම හිතන්නකෝ. ඒ කියන්නේ පුතේ සල්ලි දීලා මිලදී ගන්න පුළුවන් කියන පුතේ ඒක භාණ්ඩයක් හෝ සේවාවක්නේ. අන්න පුතේ නම් භාණ්ඩ හෝ සේවා පරිභෝජනය තෘප්තිමත් කරන්න පුළුවන් පුතේ අවශ්‍යතාව වුණා තියෙනවා. මෙන්න මේවට පුතේ අපි කියනවා භෞතික අවශ්‍යතාව වුණා කියලා කියනවා. හරි. එහෙනම් මම මේ පැත්තට ලියනවා ආහාර ඇඳුම් නිවාස. හරි. අර වගේ පුතේ ඔයා රුපියල් 100ක් ඉල්ලන් එනවා සෝම මාමා කඩේට. සෝම මාමාගෙන් කියනවා සෝම මාමා මට ආදරේ චුට්ටක් දෙන්නකෝ කියලා කියනවා. සෝම මාමා රුපියල් 100කට ඔයාට ආදරේ දෙනවද? නෑ නෑ. සෝම මාමා මොකද කරන්නේ? මුලින්ම ඔයාට නෑ කියනවද? නෑ කියන්නේ නෑ පුතා. හරිද? සෝම මාමා බලනවා ඇන්ටි ඉන්නවා කියලා බලනවා. හරිද? ඇන්ටි පිටිපස්සේ ඉන්නවා නම් ඔයාට ආදරේ කඩේ නෑ කියනවා. දුක් ඵලයන් කියලා එළවනවා. හැබැයි පුතා ඇන්ටි නැතුනොත් නම් ඔයාට ආදරේ චුට්ටක් දෙන්න පුළුවන්. ඊට පස්සේ කරුණාව. ඔයා යනවා පුතේ අර වගේම සෝමම කඩේට. සෝමා මොකද කරන්නේ? ඇන්ටි ඉන්නවද බලුවා නැත්නම් කරුණාව දුන්නා. සෙනෙහස. අර වගේම පුතේ ඔයා සෝමම ඉල්ලනවා සෙනෙහස චුට්ටක් ඉල්ලනවා. මා මොකද කරන්නේ? ඇන්ටි ඉන්නවද බලනවා නැත්නම් පුතේ ඔයාට සෙනෙහස දුන්නා. අන්න පුතේ එහෙනම් මත තියාගන්න පුතේ සමහර උවමනාති අවශ්‍යතා උවමනා තියෙන පුතේ භාණ්ඩාසය පරිභෝජනය කරලා තෘප්තිමත් කරගන්න පුළුවන්. සමහර ඒවා තියෙනවා පුතා භාණ්ඩාසය පරිභෝජනය කරලා තෘප්තිමත් කරගන්න බෑ. එහෙනම් පුතේ මෙන්න මෙතන තියෙන මේ ආදරය කරුණාව සෙනෙහස මෙන්න මේ වගේ දේවල් වලට පුතේ අපි කියනවා භෞතික අවශ්‍යතා උවමනා කියලා කියනවා. හරිද? මම හිතනවා පැහැදිලි ඇති කියලා කියනවා. එහෙනම් පුතේ අපි ඉකෝන් වල කතා කරන්නේ පුතේ මෙන්න මේ භෞතික අවශ්‍යතාව වුණා ගැන විතරයි. අපි පුතේ මෙන්න මේ මානසික අවශ්‍යතාව වුණා පුතේ ගැන අපි ඉකෝන් වලදී කතා කරන්නේ නැත. තේරෙනවනේ? හරි. හරි. ඊට පස්සේ හරි. ඊට පස්සේ මම මෙහෙම කියනවා. දැන් ඔන්න අපි කතා කරන්නේ භෞතික අවශ්‍යතාව වුණා ගැන විතරයි.
මෙන්න මේ පුතේ මම කියනවා මෙන්න මේ භෞතික අවශ්‍යතා හා උවමනා සපුරා ගන්න පුතේ. සපුරා ගන්න. සපුරාලීම සඳහා මම කියනවා පුතේ අපි පාවිච්චි කරනවා මොනවද? භාණ්ඩ හා සේවා. භාණ්ඩ හා සේවා පුතේ පාවිච්චි කරනවා. ඔයා දන්නවා භාණ්ඩ මොනවද? සේවා කියලා පුතේ අපි ලොකුට හිතන්න එපා. අපි ඉස්සරහ පුතේ මෙන්න මේ භාණ්ඩ හා සේවා ගැන ලොකුට කතා වානිකා හිතන්නකෝ. ඔය ආහාර ඇඳුම් බරන් තියනවලු පුතේ. ඒවා භාණ්ඩ හා සේවා කියලා හිතන්න ලොකුට හිතන්න එපා. අපි ඉස්සරහට මේවා ගැන තමයි ලොකුට කතා කරන්නේ. හරි. ඊට පස්සේ මම කියනවා මෙන්න මේ පුතේ ආර්ථික කාර්යකාරය. ඒක වදින මගේ පැන්න ලොකුට හිතන්න එපා. මෙන්න මේ පුතේ ආර්ථිකයේ අංශ හතරක් ඉන්නවනේ. මෙන්න මේ පුතේ ආර්ථිකයේ අංශ හතර පුතේ මෙන්න මේ පුතේ භාණ්ඩ හා සේවා වලට අදාළ කරන කාර්යයන් තුනක් තියෙනවා. එකක් තමයි පුතේ මෙන්න මේ පුතේ භෞතික අවශ්‍යතාව වුණා සපුරාලන්න අවශ්‍ය පුතේ භාණ්ඩ හා සේවා මේ කට්ටිය නිෂ්පාදනය කරන්න ඕන. නිෂ්පාදනය කරන්න ඕන. ඒක නිෂ්පාදනය කරන්න පුතේ මෙන්න මේ මිනිස්සුන්ට පුතේ ඕනි භාණ්ඩ හා සේවා ටික පුතේ මෙන්න මේ කට්ටිය පුතේ නිෂ්පාදනය කරන්න ඕන. ඒ කියන්නේ හදන්න ඕන. හරි. හරි. ඊට පස්සේ නිෂ්පාදනය කරන්න ඕන. ඊට පස්සේ පරිභෝජනය කරන්නත් ඕන. පරිභෝජනය. පරිභෝජනය. ඒ පුතේ මෙහෙම දෙයක් හිතන්නකෝ. ඔන්න ගෙදරක් තියෙනවා. හරිද? ඔය පුතේ සමහර ගෙවල් තියෙනවනේ. මොකද කරන්නේ? ලොකු වාහනයක් ගේනවා. ලොකු වාහනයක් ගෙනල්ලා ගාල් කරලා දිනවා කොහෙවත් පදින්නෙත් නැහැ. වැඩක් පුතේ ගෙනල්ලා වැඩන්නේ නිෂ්පාදනය කරන්නත් ඕනේ පුතේ. නිෂ්පාදනය කරලා පරිභෝජනය කරන්නත් ඕනේ. හරි. පරිභෝජනය කරන්න ඕනේ. ඊට පස්සේ බෙදා හුවමාරු. හුවමාරු. හරි. එහෙනම් හුවමාරු කියන පුතේ මොකද්ද? මේ හිතන්නකෝ. ඔන්න මේකේ ඉන්න පුතේ ව්‍යාපාරාංශය හදනවා පාන්ගෙඩි 1000ක්. එක පුතේ ව්‍යාපාරයක් පාන්ගෙඩි 1000ක් හදනවා. මේ කට්ටිය පුතේ මෙන්න මේ පාන්ගෙඩි ටික හදලා මොකද කරන්නේ? ඔන්න නිෂ්පාදනය කරා. මෙන්න මේ අංශ හතරෙන් පුතේ එකක් තමයි ව්‍යාපාරාංශ කියන්නේ. ව්‍යාපාරාංශය පුතේ පාන්ගෙඩි 1000ක් හදනවා. මෙන්න මේ හදපු පාන්ගෙඩි 1000 පුතේ මොකද කරන්නේ? නිෂ්පාදනය කරා. ඔන්න එක කාර්යයක් හරි. නිෂ්පාදනය කරලා පුතේ හරියන්නේ නැහැ. මේ ටික පුතේ පරිභෝජනය කරන්න ඕනේ. අන්න පුතා එහෙනම් පරිභෝජනය කරන්න ඕනේ. පරිභෝජන පුතේ ඔන්න ව්‍යාපාරාංශ හදුවා. ඒ කට්ටිය චුට්ටක් පරිභෝජනය කරා. පුතේ හිතන්නකෝ ව්‍යාපාරාංශයේ මිනිස්සු 100ක් වැඩ කරනවා. මොකක් හරි බේකරියක් තියෙනවා. මේ බේකරියේ පාන්ගෙඩි 1000ක් හදනවා. මේකේ මිනිස්සු 100ක් වැඩ කරනවා. මේ මිනිස්සු 100 පාන්ගෙඩි 50ක් කෑවා. තව පාන්ගෙඩි 950 ඉතුරුයි. මේ ටික පුතා බේකරියේ කුණු වෙනකන් තියලා හරියන්නේ නැහැ. මේ හදපු පුතේ වැඩිපුර තියෙන පාන්ගෙඩි මොකද කරන්නේ පුතේ? අනිත් අංශ වලට පුතේ කන්න හුවමාරු කරන්න ඕනේ. ගී මාරු කරන්න ඕනේ. තේරෙනවද? එහෙනම් පුතේ එහෙනම් මෙන්න මේ ආර්ථිකයේ ඉන්න අංශ හතර පුතේ මෙන්න මේ භාණ්ඩ හා සේවා වලට අදාළ පුතේ ප්‍රධාන කාර්යයන් තුනක් කරනවා. එකක් තමයි මෙන්න මේ භාණ්ඩ හා සේවා ටික නිෂ්පාදනය කරන්න ඕනි, පරිභෝජනය කරන්න උසහ පුතේ හුවමාරු කරන්න ඕනේ. මම තේරෙනවද පුතේ? හරි. මෙතෙන් එනකන් කී පුතේ තේරෙනවනම් මට ඉක්මනට එක කියලා මෙසේජ් එකක් දාන්න. තේරෙන්නේ නැත්නම් දෙක කියලා දාන්න. මෙතෙන් ඉස්සරහට හරිනේ තේරුණා කියලා දාලා තියෙනවා. හරි. තව එකපාරක් පුතේ මුල ඉඳන් කියනවා භාගයට තේරුණා නම් අහන් ඉන්න බැරුණා නම් අහගන්න තව එකපාරක් කියලා අපි මෙතනින් ඉස්සරහට යනවා. හරි. ඔන්න පුතේ අපි කතා කරගෙන හිටියේ ආර්ථික විද්‍යාව. හරි. ආර්ථික විද්‍යාව පුතේවා විද්‍යාව කියන වචනේ චුට්ටක් හරි ගන්නවා කියලා හිතන්න කිව්වා. හැබැයි ආර්ථික කියන පුතේ වචන දන්නේ නැහැ. හරිද? දැන් ආර්ථිකයේ පුතේ 1997 1997 පුතේ A level පේපරේ යමුවා ආර්ථිකයක මොකද්ද කාර්යභාරය කියලා ඇහුවා. හරිද? එතකොට ළමයට හිතන්න පුළුවන් සර් ඒ 1997 නේ මේ 2027 නේ. එතකොට 1997 ආපේවා තෙන් ආයිද? පුතේ මේමනේ. ඔයාලා ගෙදරක් හදනවා කියලා හිතන්න පුතේ. ගෙදරක් හදද්දි ෆවුන්ඩේෂන් එකක් දානවා. මෙන්න මේ පුතේ ෆවුන්ඩේෂන් උඩ අපි ගේ හදාගෙන යනවා.
හරි ඊට පස්සේ මෙන්න මේ පුතේ පස්සේ ගේ පුතේ හදන්නේ මෙන්න මේ ෆවුන්ඩේෂන් උඩ තමයි හදන්නේ. මෙතනින් එහාට අපි වෙනස්කම් කරන්න පුළුවන් හැබැයි පුතේ ෆවුන්ඩේෂන් එක හදුවට පස්සේ මේක වෙනස් කරන්නේ නැහැ. ඒ වගේ පුතේ ඉකෝන් වල තියෙන පුතේ ෆවුන්ඩේෂන් තමයි මෙවුවා. හරිද? මේවා පුතේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මේවා වෙනස් වෙනවා කියන්නේ සම්පූර්ණ ආර්ථික විද්‍යාවම වෙනස් වෙනවා. ඒ නිසා පුතේ මතක තියාගන්න. මේක අදටත් අතීතෙත් වළංගු වුණා, අදටත් වළංගුයි සහ අනාගතේ පුතේ මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙනම් ඔයා පුතේ මුලින්ම මොකද්ද මේ ආර්ථිකයක් කියලා තියෙන පුතේ මම කිව්වා ඉගෙනගෙන ඉන්න ඕන. හරි. මම කිව්වා ආර්ථිකය කියන්නේ එහෙම පුළු සංකල්පයක්. අපි බැලුවා පුතේ කොහොමද මේ ආර්ථිකය හැදිලා තියෙන්නේ. මම කිව්වා මෙන්න මේ ආර්ථිකය පුතේ හැදිලා තින්නේ ප්‍රධාන අංශ 4කින් කියලා කිව්වා. මොනවද ඒ අංශ 4? ඔක්කොම පුතේ අපි ශ්‍රී ලංකාවේ ආර්ථිකය නම් පුතේ සලකා බලන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න ඔක්කොම කුටුම්බ ටික ඒ කියන්නේ පුතේ පවුල් එකක දාලා අපි හදුව අංශයක් කුටුම්බ අංශය. ශ්‍රී ලංකාව නම් පුතේ අපි සලකා බැලුවේ ශ්‍රී ලංකාවේ තියෙන ඔක්කොම ව්‍යාපාරික දාලා පුතේ හදුව අංශයක් ව්‍යාපාරික අංශය. අපි ශ්‍රී ලංකාවේ ආර්ථිකය නම් පුතේ කතා කරන්නේ ශ්‍රී ලංකාවේ තියෙන ඔක්කොම රාජ්‍ය අංශය ආයතන ටික දාලා පුතේ අපි හදුව අංශයක් රාජ්‍ය අංශය. අපි කතා කරේ පුතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නම් ශ්‍රී ලංකාවට සම්බන්ධ සියලුම ව්‍යාපාරික දාලා පුතේ සියලුම විදේශික ටික දාලා පුතේ අපි හදුවා විදේශ අංශය. අන්න එන පුතා ආර්ථික පුතේ ප්‍රධාන අංශ 4ක් තියෙනවා මොනවද? කුටුම්බ, ව්‍යාපාර, රාජ්‍ය, විදේශ. කුටුම්බ, ව්‍යාපාර, රාජ්‍ය, විදේශ. කුටුම්බ, ව්‍යාපාර, රාජ්‍ය, විදේශ. කුටුම්බ, ව්‍යාපාර, රාජ්‍ය, විදේශ. මම හිතනවා මේක අමතක වෙන්නේ නැති වෙයි. හරි. මම මෙහෙම කියලා කිව්වා පුතේ හරි. තව චුට්ටක් ඕනනම් කියන්න මේක පුතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නම් ශ්‍රී ලංකාවේ ඉන්න මේ අංශ ටික කිව්වා. ඒක අම්පාර ආර්ථිකය නම් අම්පාර දෙන ඔක්කොම පවුල් එකක අම්පාර දෙන ව්‍යාපාර, අම්පාර දෙන රාජ්‍ය, අම්පාර සම්බන්ධ විදේශ ටික. මේ වගේ පුතේ ආර්ථික පුතේ රටක් වෙන්නත් පුළුවන්, රටක කෑල්ලක් වෙන්නත් පුළුවන් කියලා කිව්වා. හරි. ඊට පස්සේ මම කිව්වා මෙන්න මේ පුතේ ආර්ථික අංශ 4ක් ඉන්නවා. මෙන්න මේ අංශ 4 පුතේ මොනවද තියෙනවා කිව්වේ? අවශ්‍යතා හා උවමනා තියෙනවා කිව්වා. අවශ්‍යතා හා උවමනා තියෙනවා කිව්වා. මම කිව්වා පුතේ උදාහරණ ටිකක් ගත්ත ආහාර, ඇඳුම්, නිවාස, ආදරය, කරුණාව, සෙනෙහස. මම කිව්වා පුතේ මෙන්න මේ අවශ්‍යතා වුණා ටික පුතේ අපි කොටස් දෙකකට බෙදුවා. එකක් තමයි භෞතික අවශ්‍යතා හා වුණා, අනිත් තමයි පුතේ මානසික අවශ්‍යතා හා වුණා. අපි කිව්වා පුතේ භෞතික අවශ්‍යතාවයක් හෝ වුණාවක් කියලා පුතේ භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනයේ ඍජුවම සපුරා ගන්න පුළුවන් අවශ්‍යතාව වුණාවට පුතේ අපි කියනවා භෞතික අවශ්‍යතා හා වුණා. පුතේ භාණ්ඩ ආශ්‍රය පරිභෝජනයේ ඍජුවම සපුරා ගන්න බැරි කොට අපි කියනවා මානසික අවශ්‍යතා හා වුණා කියලා කියනවා. ඍජුවම තෘප්තිමත් කර ගන්න බැරි නම් මානසික අවශ්‍යතා හා වුණා කියලා කියනවා. අන්න පුතේ නම් අපි ඉකෝනොමි කිව්වා අපේ දිගින් දිගට පුතේ කතා කරන්නේ භෞතික අවශ්‍යතා හා වුණා ගැන විතරයි. අපි පුතේ මේක ගැන මෙතනින් යන කතා කරන්නේ නැත. ඒකෝ පුතේ අපිට මේ ආදරේ කරුණාව සෙනෙහස ගැන ඉගෙනගෙන වැඩක් නැහැ. අපි කතා කරන්නේ පුතේ නම් භෞතික අවශ්‍යතාව වුණා ගැන තමයි කතා කරන්නේ. හරි. එහෙනම් පුතේ මම කිව්වා මෙන්න මේ භෞතික අවශ්‍යතාව වුණා පුතේ මොනවද කරගන්නද? සපුරාලීම සඳහා පුතේ අපි පාවිච්චි කරනවා භාණ්ඩ හා සේවා. මෙන්න මේ පුතේ භාණ්ඩ හා සේවා ටික මෙන්න මේ අංශ 4 පුතේ කරන ප්‍රධාන කාර්යයන් තුනයි. මොනවද? නිෂ්පාදනය කරන්න ඕනේ මෙන්න මේ භාණ්ඩ හා සේවා ටික, පරිභෝජනය කරන්න ඕනේ මේ භාණ්ඩ හා සේවා ටික පුතේ, හුවමාරු කරන්න ඕනේ මෙන්න මේ භාණ්ඩ හා සේවා ටික. එතන එක මම හිතනවා හොඳටම තේරෙනවාද කියලා හිතනවා. හරි එහෙනම් අංශ තුනක් තියෙනවා. ඊට පස්සේ පුතේ මම කියනවා මෙන්න මේකට පුතේකින් තවත් නමක් මම දානවා සමාජ සංවිධානය. සමාජ සංවිධානය. සමාජ සංවිධානය. මම මෙහෙම කියනවා. පුතා මොකද්ද මේ සමාජ සංවිධානය කියලා කියන්නේ? අපි සමාජ සංවිධානය කියලා කියන පුතේ මොකක් හරි පොදු ගැටලුවක් හෝ පොදු අරමුණක් ඉටු කරගන්න පුතේ මිනිස්සු කණ්ඩායමක් එකතු වෙලා ඉන්නවනම්. හරිද? හරි. හිතන්නකෝ ඔන්න ඔයා පුතේ අහලා තියෙනවා යෞවන සමාජය. යෞවන සමාජයේ පුතේ මොකද්ද වෙන්නේ? කොල්ලෙක්වත් ටෝක් කරගන්න තේරෙන්නේ නැති කෙල්ලුන්ටයි කෙල්ලෙක් ටෝක් කරගන්න තේරෙන්නේ නැති කොල්ලුන්ටයි අන්න යෞවනත්වයේ පුතේ හදනවා මේක. අන්න පුතා මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා මුන්ගේ යෞවනත්වයේ පිළිබඳ. මෙන්න මේ පුතේ යෞවනත්වයේ පිළිබඳ තියෙන පුතේ ප්‍රශ්න ටික නැති කරගන්න හදාගත්ත මිනිස්සු ටික එකතුලා සංවිධානයක් යෞවන සමාජය. ඊට පස්සේ ගෙවල් වල ඉන්නව පුතා හෙට අනිද්දා ඩෝංගලයි ඉදන්නේ කියන බැරි ආච්චිලා එකක් ඉන්නවා. ඒ කියන්නේ කොවියල බැලුවා සිද්ධාලේප කුප්පිය අතේ. කොවියල බැලුවා සන්දිසුදා කුප්පිය අතේ. ඇයි කොවියල ඇවිදිද්දි කොම්බේදී කියලා කියන්නේ නැහැ. මේ නිසා පුතා මෙන්න මේ ඔන්න ආච්චිලා සීල ටිකක් ගෙදර ඉන්නවා. මේ කට්ටිය කොවියල නිවයියිද කියලා කියන්න බෑ. මේ නිසා පුතේ ඔන්න ගෙදර අර පුතේ වයසක මේ කට්ටිය පුතේ ගෙදර ඉන්න අයට ප්‍රශ්නයක් තියෙනවා. අන්න අපේ ආච්චි සීයා කවදා අපිව දාලා යයිද දන්නේ නැහැ.
අපි දාලා කියපු පුතේ මොකද කරන්න ඕනේ? මල ගයක් ගන්න ඕනේ. දවස් 7ක බුෆේ එකක් දෙන්න ඕනේ. ලේසිද පහසුද පුතේ ඉදම පට්ට ඉදමක් යනවා. අන්න පුතා එහෙනම් මෙන්න මේ පුතේ ප්‍රශ්නේ නැති කරගන්න මිනිස්සු හදාගත්ත සමාජ සංවිධානයක් මොකද මරණාධාර සමිතිය. අන්න පුතේ නම් දැන් මිනිස්සුන්ට පුතේ ප්‍රශ්න තුනක් තියෙනවා. නිෂ්පාදනය, පරිභෝජන, හුවමාරු. මෙන්න මේ පුතේ ගැටලු ටික මගහරවා ගන්න ඉන්නේ පුතේ මෙන්න මේ අංශ හතර. මේ නිසා පුතේ මේ අංශ හතරට අපි සමාජ සංවිධානයක් කියලා කියන්නත් පුළුවන්. හරි. එහෙනම් පුතා අපි ආර්ථිකය ගැන සම්පූර්ණයෙන් ඉගෙනගෙන ඉවරයි. අපි බලනවා දැන් මාර්කට් මම අංක ටිකක් දානවා මේක පිළිවෙලට ගන්න තියෙනවා. 1 ඊට පස්සේ 2 3 4 හරි. එහෙනම් පුතේ මම ඔය අංක දා පිළිවෙලට මාත් එක්ක කියන්න 6න් කියන්න ඕන. හරිනේ? හරි. භෞතික අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, පරිභෝජනය හා හුවමාරු සිදු කරන සමාජ සංවිධානය ආර්ථිකයයි. මොකද පුතා? භෞතික අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, පරිභෝජනය හා හුවමාරු සිදු කරන සමාජ සංවිධානය ආර්ථිකයයි. මාත් එක්ක කියන්න පුතේ. මාත් එක්ක කියන්න. 6න් කියන්න. භෞතික අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, පරිභෝජනය හා හුවමාරු සිදු කරන සමාජ සංවිධානය ආර්ථිකයයි. භෞතික අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, පරිභෝජනය හා හුවමාරු සිදු කරන සමාජ සංවිධානය ආර්ථිකයයි. භෞතික අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, පරිභෝජනය හා හුවමාරු සිදු කරන සමාජ සංවිධානය ආර්ථිකයයි. භෞතික අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, පරිභෝජනය හා හුවමාරු සිදු කරන සමාජ සංවිධානය ආර්ථිකයයි. කියන්න පුතේ මම ඇති කියලා. භෞතික අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, පරිභෝජනය හා හුවමාරු සිදු කරන සමාජ සංවිධානය ආර්ථිකයයි. හරිනේ? හොඳටම තේරුණා නම් පුතේ එක දාන්න. චුට්ටක් හරි භාගයට තේරුණා නම් දෙක දාන්න. පුතේ මයික් ඔන් කරලා හරි කිව්වක් කමක් නැහැ. නේ? ඔයාලා කටහඬවල ආන්නත් ආසනේ. සද්ද නැතුව ඉන්නවා. ඒ මයික් එක ඔන් කරලා කියන්න. මොකද අපි වීඩියෝ ඔන් කරලා කියන්නේ නැහැ නේ පුතේ. වීඩියෝ ඔන් කරන්න ඕනේ ඒ නිදාස තියෙනවා. නිසා ප්‍රශ්නයක් එමාදී මයික් එක ඔන් කරලා එහෙම ප්‍රශ්නයක් තියෙනවා නේ ඔබට කමකුත් නැහැ. තේරෙනවනේ? ඔයාලා පුතේ මොනවද තේරෙන්නේ නැත්නම් බය නැතුව ප්‍රශ්නයක් වුණා මයික් එක ඔන් කරලා අහන්න පුළුවන්. හරි. මට තේරුණා නම් අඩුම එහෙමත් අහන්න බැරි නම් තේරුණා නම් ඒක කියලා දාන්න තේරුන්නේ නැත්නම් පුතේ දෙක කියලා දාන්න. හරිනේ. හරි. එහෙනම් පුතේ මේව ලියන්න. මේව ලියන්න. ටියුට් එක ගන්න එක තියෙනවා. ඔය මුල් පිටුව තියන්න. ඒක අපි සඳහන් කතා කරමු. ඒක මම තියලා ගියේ. සඳහන් කතා කරමු. ඔතන පිටුවක් තියෙනවා ආර්ථිකය යන. ආර්ථිකය යන. එතන මේව ලියන්න. භෞතික මිනිස් අවශ්‍යතා උමනා 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 සපුරාලීම සඳහා භෞතික මිනිස් අවශ්‍යතා උමනා සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා භෞතික මිනිස් අවශ්‍යතා උමනා සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය
නිෂ්පාදනය, පරිභෝජනය, 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 හා හුවමාරු, හා හුවමාරු. නිෂ්පාදනය, පරිභෝජනය හා හුවමාරුව සිදු කරන සමාජ සංවිධානය, සිදු කරන සමාජ සංවිධානය, සිදු කරන සමාජ සංවිධානය, සිදු කරන සමාජ සංවිධානය ආර්ථිකය ලෙස හඳුන්වයි. සිදු කරන සමාජ සංවිධානය ආර්ථිකය ලෙස හඳුන්වයි. ආර්ථිකය ලෙස හඳුන්වයි. ආර්ථිකය ලෙස හඳුන්වයි. ආර්ථිකය ලෙස හඳුන්වයි. යටින් පුතේ බෝලයක් දාන්න මෙහෙම ලියන්න. යටින් තරුවක් හරි බෝලයක් හරි දාලා ආර්ථිකයේ අරමුණ. ආර්ථිකයේ අරමුණ. ආර්ථිකයේ අරමුණ කියලා ලියලා පුතේ කෙටි ඉරක් දාලා ලියන්න. භෞතික මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම. 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 ඊට පස්සේ යටින් ආයෙත් පුතේ තරුවක් දාලා ලියන්න. ආර්ථිකයේ කාර්යභාරය. ආර්ථිකයේ කාර්යභාරය. ආර්ථිකයේ කාර්යභාරය. ආර්ථිකයේ කාර්යභාරය. ඒකට පුතේ කෙටි විතරක් දාලා ලියන්න. භාණ්ඩ හා සේවා, භාණ්ඩ හා සේවා, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, නිෂ්පාදනය, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, නිෂ්පාදනය කමාවක් පරිභෝජනය, පරිභෝජනය, පරිභෝජනය හා හුවමාරුව, හා හුවමාරුව, හා හුවමාරුව, හා හුවමාරුව. එනම් පුතේ ආර්ථික ප්‍රධාන කාර්යභාරය තමයි භෞතික මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම. ආර්ථික පුතේ කාර්යභාරය තමයි මෙන්න මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, හුවමාරුව හා පරිභෝජනය. හරි. ඊට පස්සේ පුතේ යට පොඩි ස්පේස් එකක් තියෙනවනේ. එන්නේ ස්පේස් එකේ පුතේ මේක ලියලා ලස්සන ලියාගෙන කොටු කරගන්න. මෙන්න මේ කැලල ලස්සන ලියලා කොටු කරගන්න. තේරෙන්නේ නැත්නම් මේ වචන දෙක මම එකපාරක් කියන්නවා. මේ තියෙන පුතේ භෞතික අවශ්‍යතා හා උවමනා, මේ තියෙන මානසික අවශ්‍යතා හා උවමනා. ආහාර, ඇඳුම්, නිවාස, ආදරය, කරුණාව, සෙනෙහස. මෙතන පුතේ අපි මේක ලියලා කතරයක් දාගන්න. පුතේ ලියන්න තු මේක කපලා දාන්න යන්න එපා. ලියලා කතරයක් දාගන්න. අපි මේක ගැන පුතේ මෙතනින් ගන්න කතා කරන්නේ නැහැ. මේ තියෙන අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, පරිභෝජනය, හුවමාරුව, මේ තියෙන සමාජ සංවිධානය, ආර්ථිකය, කුටුම්බාංශය, ව්‍යාපාරික අංශය, රාජ්‍ය අංශය, විදේශ අංශය. මේක ලස්සන ලියලා පුතේ කොටු කරගන්න.
ලියලා ඉවරලා පුතේ එක කියලා දාන්න.
ලියලා ඉවරද පුතේ? ලියලා ඉවර නම් මට එක කියලා දාන්න. ලියලා ඉවරයි නේද? තාම ලියනවා නම් පුතේ දෙක දාන්න. තාම ලියනවා නම් දෙක කියලා දාන්න. තව වෙලාව චුට්ටක් දෙන්න පුළුවන්. ප්‍රසාද් තාම ලියනවද? ප්‍රසාද් තාම පුතේ ලියනවද? ඉවරයි සර්. හරිනේ. මට කලින් ලියාගත්ත සර්. එහෙමද? හරි හරි. මම තාම ලියනවා කියලා. හරි. එහෙනම් පුතේ අදට අපි පන්ති මෙතනින් නතර කරමු. හරිද? හරි. එතකොට පන්ති අලුතෙන් සම්බන්ධ ළමයි දරුවෙක් ඉන්න පුතේ අපි මේ වීඩියෝ එක බලන්න ඉන්න පුළුවන්. තීරණ ගන්න පුළුවන්. මොකද උගන්වන දේ තේරෙනවා නම් ඔයාලට අපේ පන්තියට එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් පුතේ. නොවැම්බර් මාසේ සම්පූර්ණ නොමිලේ කරන්නේ ආර්ථික විද්‍යාව මුලින් ඉඳන් උගන්වනවා. හරිද? එතකොට ඔයාලගේ පුතේ සිලබස් එක අනිවාර්යයෙන්ම විභාගයට මාසයක් කියලා කලින් අපි අනිවාර්යෙන් ඉවර කරනවා. තියරි, පේපර් ඔක්කොමත් එක්ක රිවිෂන් ඔක්කොමත් එක්ක. හරි. එහෙනම් අද පුතේ අපි පන්ති නතර කරනවා. ආයි සඳ රාත්‍රී 7 සිට 9 සිට පන්ති පැවැත්වෙනවා. ආයි